පත් මිදුණු දුනු දිය එකට කැටි කොට රුපු හෙලන්නට දෝ කාල කලකින් විපුල ගුණ ඇති මිනිස් දහමින් නිවාලන්නට ත්‍රස්තවාදය ඊළාම් විමුක්ති සටන මානුෂීය මෙහෙයුම මේ කුමන නමින් හැඳින්වුවත් අවිගැටුමක අවසාන ප්‍රතිඵලය වනුයේ වටිනා මිනිස් ජීවිත රසක් මෙලොවින් තුරන්වීමයි. අහිංසක අසරණ සිවිල් රටවැසියන් පූජකයින් රාජ්‍ය සේවකයින් රාජ්‍ය නායකයින් මෙන්ම රටේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොටගත් ලොව දරුණුතුම ත්‍රස්තවාදීන් විසින් මෙතෙක් සිදු කරන ලද විනාශය අති විශාලයි. එසේම යම් පුද්ගලයෙක් LTTE සංවිධානය හෙලා දැක්කේ නම් ඔහුගේ අවසානයද එයම බව ඉතිහාසයේ පුරාවට නිරන්තරයෙන් ඔප්පු වී ඇත. ஹலோ தம்பி, நான் சஞ்சு மாஸ்டர். ஓ மாஸ்டர், சொல்லுங்க. தம்பி, உமக்கு தெரியும் தானே சங்கர் தமிழ்நாட்டில் பிடிபட்டு போனார். எதுக்கும் நீ கொஞ்சம் கவனமாக இருக்க வேணும். மற்றது நாங்கள் அந்த வேலையை கொஞ்சம் கெதியாக முடிக்கவும் வேணும். ஓமம், எங்கள்கிட்ட திட்டம் ஒன்று இருக்கு, தெரியும் தானே? சரி, தேவையான சாமங்களை அனுப்பிட்டீங்க தானே? ஓ, அது இப்ப ராமேஸ்வரத்துக்கு வந்து சேர்ந்திருக்கும். ஓகே, வெல்லுவோம். ஓ மாஸ்டர், வெல்லுவோம்.
අද නම් අපේ බාලසූරිය මාත්‍යා දුවගෙන මේ උරුසිරිපාල මේ දවස්වල මහා රස්නෑන තියෙන්නේ. ස්වභාව ධර්ම ඉඳලා මංජ බජල්. ඒකනේ. පරක්කු වෙන්න හේතුව ඒකද? නෑ බං ඊයේ කාටුන් ටික බාගෙට්නේ යන්නේ. ඉතින් ඒකත් ඉවර කරගෙනම ආවා. ගන්නවනේ ඉතින් රටේ තත්ත්වේ. බස් එකත් ගාට ආවේ. අතරමක චෙක් පොයින්ට් 3යි. ඉතින් නැගලා බහැලා සේරම කරන් යනකොට වෙලාව හරි මචං. ඒක නෙවෙයි බාලේ අයියා. මේ දවස්වල මොනව ඇන්දත් සමබර කරලා ඇඳපන්. දන්නවනේ නැත්තම් ඔව් දැක්කනේ රෝහණ කුමාරලාට සෙල්වරාජලට වෙච්ච දේ. හිතාගන්න බෑනේ. මචං අපේ පවුල කියන්නේ අපි මොනවා ලිව්වත් ඒ පත්තර කොලෙම්ම හෙට බත්ත තොනවා කියලා. රටේ මිනිස්සුන්ට සතියකින් වෙච්ච දේ මතක නැහැ. ඔව් ඒක නම් ඇත්ත මචං. අද ලියන එක කියෝලා හෙට වෙනස් වෙච්ච රටක් නෑනේ බං. ඉතින් ඔය සේප් එකේ ජොබ් එක කරයි යන්න කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රභාකරන් කියන්නේ ඒ කතාවමනේ. සතියෙන් සේරම මතක කරනවා බං අපේ මිනිස්සු ඕකන වැඩේ. පිස්සුද බං? අපි කරන්නේ අපි දකින ඇත්ත ලියන එක. සමහර විට සමහර අයට තිත්ත වෙන්න පුළුවන්. එහෙම කියලා මචං අපිට මාධ්‍යවේදියෝ හැටියට ඇත්ත නොලිය ඉන්න බෑනේ. අපි මේ රටේ ජනතාවට වග කියන්න ඕනේ. නැද්ද මං අහන්නේ? ඒක නෙමෙයි මොනවද උදේ අලුත් නිවුස් එහෙම. දැන් එයාපස්සෙන් වැඩේ පටන් ගත්තනේ. වැඩේ තදට යනව නේද? බාලේ අයියා අපේ කොල්ලෝ ටික මේ සැරේ මාර විදිහට ඉස්සරහට යන්නේ. හැබැයි මචං ලේසි වෙන්නේ නෑ. එදා එයාපෝස් එකෙන් උන්ගේ රේඩියෝ ස්ටේෂන් එකට ගහපු වෙලාවේ ප්‍රභා ඉඳලා නූලෙන් මිස් වෙලා තියෙනවා. ඇත්තද? නැත්තම් ඒක නෙවෙයි බං. මිනිස්සු ඉන්නේ හරි අමාරුවෙන්. බඩු මිල හැමදාම ඉහළ යනවා. පාරවල් වල හැමතැනම බැරියර්ස්. රස්සාවල් නැවතිලා. ආර්ථිකය වැටිලා. කොටින්ම අපේ පත්තරෙත් එන පාඩුවට නෙදුවන්නේ. දැන් ගමේ ගොඩේ කොල්ලෝ සේරම හමුදාවට බැඳෙනවා. Hi. So, I didn't see you for a long time. I've been stuck with finances, man, so I've been working from home. But now everything has settled a bit. Thank you. What were you guys talking about over there? You know, it's the same topic. It's war. සාන් මාත්‍යා රට වෙනුවෙන් පණවුණක් දෙයි බං. ලොකු සර් කතා කරනවා. පොඩ්ඩක් හිතහන්කෝ බං අපි මේ කතාවක්නේ. ඊයරත් ඉස්සෙම හිටි බං. This is a never-ending story, you know. Everywhere I go, I see the same thing. All of us people are losing, only politicians are gaining. How many women have lost their husbands? How many children have lost their parents? This is... No. Don't think like that. This time, I think it will work. Just be positive. This time, it won't be easy for රටේ මිනිස්සු ඉවසන් ඉන්නේ මෙදාපාර යුද්ධ බොරුවක් නොවන නිසායි. යුද හමුදාපතිට ගැහැව්වා. ආරක්ෂක ලේකම්ටත් ගැහැව්වා කියන්නේ විහිළුවක් නෙමෙයිනේ බං. රටේ ආර්ථිකයටත් දැන්ටවත් ගහලා ඉවරයි. දැන් ඉතින් දුවෝ ඩයි තව. one way or another, something will happen. ශාන් මාත්‍යා පොඩක් හිතහන්කෝ. ඩග්ගලයි දැන් බලපන් එයාපෝට් එකට ගැහුණා. කොලොන්නාවේ ඔයිල් ටැංක් වලට ගැහුවා. එතකොට ලෝක වෙළඳ මධ්‍යස්ථානට ගැහුවා. ඒ විතරක්ද? යකෝ ජයසිරි මා බෝධියට ගැහුවා. දල්දා මාලිගාවටත් ගැහුවනේ. තව මොන කතාවද බාලේ අයියා? ශාන් මාත්‍යා දැන් බලන්න බාලේ අයියා අර සාමසාකච්ඡා වෙලාවේ Go, editors calling. උන්ට ඕන හමුදාව පීඨය ගත්තා. I'll see you later.
තවත් තුන් ශක්තිමත් වෙලානේ බාලේ අයියා. ඒ මන්දියට උන් මොකද කරේ අන්තිමට? උන්ට ඕන ප්‍රදේශය තුන් වෙන් කරගෙන ඉවර කරගත්තා. සහන් එන්න. ගුඩ් මොනින් සර්. ගුඩ් මොනින්. වාඩි වෙන්න. සර් මට එන්න කිව්වේ? සහන්ට මං එන්න කිව්වේ ලොකු වැඩකට. ඉන්දියාවේ ප්‍රොෆෙසර් විශ්වජිත් අපි එයාට ටික කලකට කලින් රික්වෙස්ට් එකක් කළා තිබ්බා ඩිස්කෂන් එකකට. හරි මට මතකයි සර් කේස් එක. ඕකේ. ඔයාට මතකයි නේද? එයා මේ දවස්වල ෆ්‍රී ටිකට් එකකුත් තියෙන නිසා මම බැලුවේ ඔයාව හෙට යවන්න කියලා. සර් පද්මනාභගේ මර්ඩර් කේස් එක නේකට මූලික උනේ. රයිට්. ඔයා ඒ සයිඩ් එකට ඉන්ටරෙස්ට් නේ? සර් චෙන්නයිද යන්න තියෙන්නේ? ගිහිල්ලා ෆයිනෑන්ස් එකේ ශ්‍රියානි මිස්ව හම්බෙන්න. එයා ඔයාට ටිකට් එක ඇරේන්ජ් කරලා දෙයි. හැබැයි මතක තියාගන්න මේ රටේ වගේම ඉන්දියාවෙත් LTT සංවිධානය හරි ප්‍රබලයි. ඒ නිසා බොහොම පරිස්සමෙන් ගිහිල්ලා හොඳ ආටිකල් එකක් කරගෙන එන්න. ඕකේ? හරි සර්. අපි හම්බෙලා පොඩ්ඩක් කතා කරමු. මං ගාවත් හොඳ පොයින්ට්ස් ආගියක් තියෙනවා. හරි සර්. මං ගිහලා එන්න. ඕකේ. Then okay, Shan, wait here. I'll bring the vehicle. Okay, Professor. Excuse me, you want a taxi? No thanks. My friend has a car. Okay. Shan, get in. Just a minute, Professor. ටිකක් රස්නේද ප්‍රොෆෙසර්? ටිකක් නෙමෙයි මේ දවස්වල ආරියම රස්නේ. මේ එයාපෝට් එකේ මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේද ෂාන්? සෑහෙන්න ප්‍රශ්න කරා. යන්නේ කොහෙද? මොකටද ආවේ? දන්නේ නැද්ද ඉතින්? ඉතින් ෂාන් tell me about. අපි මේ දන්න දේවල් වලට වඩා දේවල් ඔයා දන්නවා ඇතිනේ. ලංකාව ගැන, යුද්ධ ගැන. මම හිතන්නේ මේ පරණ යුද්ධේ ජයටම කෙරීගෙන යනවා. මේ පාර නම් ගිය පාරවල් වගේ නවතින පාටක් නෑ. මේ ෂාන් අපිට ආරංචි එයා රේඩ් එකේ ප්‍රභා ඉන්ජර්ඩ් කියලා. Is that true? වැදුනා කියනවා, බේරුණා කියනවා. අපිට හරි ඉන්ෆර්මේෂන් එකක් නෑ හැබැයි. I see. ඒක නෙවෙයි ෂාන්. අපේ යුද්ධේ sorry. මොකද්ද ප්‍රොෆෙසර් හුවේ? I mean this war මං හිතන්නේ මේ සැරේත් දිගටම කෙරෙයිද බාගෙට නැවතීද දන්නේ නැහැ.
මම හිතන්න මේ පාරණන් දෙකෙන් එකක් වෙයි. ඒම වෙනවන හොඳයි. good for the country to be in peace. මට ඒම කියන්න හේතුවක් තියෙනවා. සැරයක් ගානකොට මතකනේ උඩින් ආල් පරිප්පු දාලා යුද්ධ භාගයට නැවතුනේ. ඒකෙන් නේද රජීව් ගාන්ධි ඉල්ලන් කෑවේ. It's like this. රජීව් ගාන්ධි ඒගොල්ලෝ පෝෂණය කළාට ඊට පස්සේ ඒගොල්ලොත් රජීව් ගාන්ධිට ඉසේර දෙයක් වුණානේ. ඒකන ඉන්දියන් සාම හමුදාව ලංකාවට ගෙනාවේ නේද? ඉන්දියන් සාම සාධක හමුදාව මෙලාට හිටියා නම් එල්ටිඑට් එකක් නෑනේ සහන්. හැබැයි ඇයි ප්‍රොෆෙසර් ඒ ප්‍රොසෙස් එක නැවතුනේ? ඒක හරිම කනගාටුදායක සිද්ධියක්. yes. ඒක මතක් වෙනකොටත් very sad. අනිත් එක JR ගාපු ගැටේට රාජීව් රැවටුනාට අපේ මිනිස්සු කවුරුත් දන්නේ මොනවද වෙන්නේ මොකද මේ කරන්න කියලා. ඒකයි. ඉතින් ඒ කාලේ වකවානුවේ LTT කට්ටිය හිටියේ අඩි. ප්‍රෙසිඩන්ට් ප්‍රේමදාසත් ගොඩාක් try කරුවා මේ IPKF එක රටින් පන්නන්න. නමුත් JR ගත්තු සමහර තීරණවල් ඉඳා මේ පොඩ්ඩක් කුලප් වෙච්ච සමහර පාටිස් ලයික් JVP SLP ඒගොල්ලෝ පොඩ්ඩක් අරගල කරුවා. නමුත් ඒගොල්ලෝ මොකද ලෝකෙට පෙන්නුවේ කිව්වොත් ලංකාව ලොකු භයානක අර්බුදයක ඉන්නේ කියලා පොඩි ලොං පික්චර් එකක් දෙන්න try කරුවා. ඒ වුණාට ප්‍රොෆෙසර් ප්‍රභා රජීව් ගාන්ධිවර වැට්ටුවා වගේ අපේ හැම නායකයෙක්ම වැට්ටුවා නැද්ද? Yes. Politicians provided that what they want at that time. ඒගොල්ලෝ weapons දුන්නා, funds දුන්නා. නමුත් ඒව සේරම අරගෙන these people ඒගොල්ලෝගේ ඊළම අතරින්න ලෑස්ති වුණේ නැහැ. හැබැයි ප්‍රොෆෙසර් උතුර ජනතාවට අවශ්‍ය වුණේ වෙනම රාජ්‍යයක් නෙවෙයි. මං හිතන්නේ ඒ කට්ටියට එදිනෙදා ජන ජීවිතේ විසඳගන්න ඕන තරම් ප්‍රශ්න තිබ්බා. නැද්ද? Yes. Yes. Get on. Come. Let's go in. Shall I carry? No, I'm fine. This way, please. வரதா இந்தாங்கோ தே தண்ணி. என்ன கதவுண்டையும் காணல? கடுமையா யோசிக்கிறீங்கள் இலங்கையை பத்தியோ? ஓம், நானும் இலங்கையன் தானே. நாட்டை பத்தி யோசிக்கத்தானே வேணும்.
நான் எங்கட பெடியலை பற்றி தான் யோசிக்கிறேன். உட்காருங்க. இப்ப யுத்தம் கடுமையா நடக்குது. புலிகள் வெறி பிடிச்ச மாதிரி கண்மண் தெரியாமல் அடிபடுறாங்க. அதுக்கு நாங்கள் என்ன செய்யறது? ஒன்றும் செய்ய இயலாது. ஆனால் எங்கட பாதுகாப்பை பற்றியும் யோசிக்க வேண்டி கிடக்குது. விளங்குதா? நல்ல வேளை கருணாவும் பிள்ளையானும் அவங்களோட பிள்ளைய உணர்ந்துட்டாங்க. கிழக்கு யுத்தம் கடுமையா இருக்குது. அது இல்ல, ஒரு நல்ல தகவல் கிடைச்சிருக்குது தெரியுமே. அது என்ன? அம்மா சொன்னவ அவண்ட ஃப்ரெண்ட் ஒரு ஆள் வெட்டிங் வேலைகளுக்கு வாகனத்தை தாரதுண்டு. வெட்டிங் வேலைகளுக்கு ராஜஸ்தான் போறதுக்கு எங்களுக்கு ஃப்ரீ டிரான்ஸ்போர்ட் தாராங்களாம். வேலைக்கு நாங்களும் போகலாமல்லே. வீண் வேலை எனக்கு விளங்க இல்லை. காசு வாங்காமல் எதுக்கு வாகனத்தை தர வேணும்? நாங்கள் அலர்ட்டா இருப்போம். மற்றது உங்களோட அம்மா இதையும் விளங்கி கொண்டு கதைக்கிறது குறைவு. ஃப்ரீ டிரான்ஸ்போர்ட் என்றாலும் எங்களை யாரென்று தெரியாமல் கேட்கறது பிள்ளைதானே. இல்ல இல்ல, அம்மாண்ட சொந்தக்காரருக்கு தெரிஞ்சவையல் ஃப்ரெண்ட் என்றபடியால சொல்லி இருக்கணும். எங்க பல்லவி? அவ அறைக்குள்ள படிக்கிறா. பல்லவி, யாமா இங்கே அப்பா வரட்டாம். Yes, Ma. Father wants to talk to you. Pallavi, come. How is your education these days, huh? Okay, Appa. Good. Doing good. Pallavi, these days are not good. Therefore, don't go out always. Even with your friends, okay? What is the reason, Appa? Pallavi, do you remember Padmanabha uncle? I am advising you to be careful. Ayyo, Appa, you are the king now. Appa, Raja Dani, adanale I am not afraid. Okay, okay. Go and do your studies. நானும் அப்பாவும் கதைக்க வேணும். ஐயோ அம்மா, you always like that. பேசவே விட மாட்டீங்க. Hi, son. You seems a bit tired. What's your gata? ගත්ත ප්‍රොෆෙසර්. Okay. ඉතින් ප්‍රොෆෙසර් මම යහන්ට හිටියේ පද්මනාභා කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? ආවා විතරයි ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරන්න පටන් ගත්තා නේද? Am I right? yes. ආපු වැඩේනේ ප්‍රොෆෙසර්. යා. ඉතින් ප්‍රොෆෙසර් මට කියන්නකෝ. පද්මනාභා කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? එයා දිගටම හිටියේ මිනිසුන් වෙනුවෙන්. මිනිස්සුත් එක්ක තමයි ආශ්‍රය කෙරුවේ. හැම විටම එයා කතා කරුවේ ත්‍රස්තවාදයට විරුද්ධව.
ඒ නිසා ලංකා රජයෙන් එයාට පොඩි ගාඩ් එකක් දීලා තිබුණා. එහෙම තියෙනකොට ඒ ගැන LTT අවිශ්වාස කරා. ඒගොල්ලෝ හිතුවේ මෙයා රජයට ඔත්තු දෙනවා කියලා. ඒ ඉඳලා ඒගොල්ලෝ මොනවද කරුවේ? පොට්ටු අම්මාන්ට මෙයාව ඝාතනය කරන වගකීම පැවරුවා. පොට්ටු අම්මාන්ට මේ පත්මනාථන් කියන මේ තැනතාගේ පුරුද්දක් තිබුණා. ඉන්දියාවේ ඉන්න කාලේ සතියට සැරයක් එයාගේ සමාජිකයෝ පොලිටිකල් වලට සම්බන්ධ වෙච්ච අයත් එක්ක මීටිම පවත්වනවා. ඒක තිබුණේ කෝඩම්පාකම් වල. රයිට්. සතියට සැරයක් එක තියෙනවා. එහෙම මීටින්ග්ස් තියෙනකොට මෙයාට ලංකාවේ හිටපු ගාඩ්ස් හිටියේ නැහැ. සාමාන්‍ය දෙන්නෙක් විතර එයාලගේ ගාඩ් වගේ ගාඩ්ලා හිටියා. අර වගේ ෆුල් ගාඩ් එකක් තිබුණේ නැහැ. හරියටම ඕක වෙච්ච දිනේ මතකද ප්‍රොෆෙසර්? 1990 ජුනි 19 වෙනිදා මම හිතන්නේ. ඒගොල්ලන්ගේ මීටින් වල එකට සිරිත් පරිදි කෝඩම්පාකම් වල මීට් වුණා. මීටින් එක ඒගොල්ලෝ පවත්වගෙන යන අතරතුර අතිශයම ආවා මේ ඇම්බැසිඩර් වෙහිකල් එක. ඒකෙන් දොර ඇරගෙන ටක් ගාලා පැනපු දෙන්නේ මේගොල්ලෝ ඉන්න පැත්තට ෆයර්. එතන තමිල් ලීඩර්ස්ලා මේ පත්මනාභ හිටියා. පී කිරුබාකරන් ඇන්ඩ් යෝගසංගරි මේ දෙන්න ඇතුළු පාස් බයස්ලා දෙන්නෙක් එක්ක 12 දෙනෙක් on the spot ඝාතනය වුණා. ඒක වීඩියෝ එකේ තියෙනවා. I'll show you. පද්මනාභා යනු යුදමේ මානසිකත්වයක් නොතිබි සියල්ල සාමයෙන් විසඳාගත යුතු බව නිතර පැවසූ අයෙක් විය. එසේම EPRLF නායකයා ලෙස සිය වගකීම් හොඳින් ඉෂ්ට කරමින් සිටියදී 1990 ජූනි 19 වන දින චෙන්නයි කෝඩම්පාකම්හිදී LTT විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එහිදී එම ඉරණමට පක්ෂ ක්‍රියාකාරීන් හා ඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගසංගරයද ඇතුළුව 12 දෙනෙකුට ගොදුරු වන්නට සිදුවිය. එය LTT සංවිධානය විසින් වෙනත් රටක සිදු කරන ලද ප්‍රථම ඝාතනයයි. ප්‍රොෆෙසර්, එතකොට ඔය ඝාතක ඇල්ලුවද? ඒගොල්ලොම මේ DMK එකේ ආරක්ෂා කරුවා. පස්සේ ආරංචි ඇටයට ඔය ඝාතකයෝ ලංකාවට පැනගත්තා කියලා තමයි කියුන්නේ. ප්‍රොෆෙසර්, රජීව් මරපු එක LTT එකට වැරදිච්ච තැනක් නේද? You are correct. ඒකෙන් LTT එකට වාසි වගේම අවාසිත් ගොඩක් වුණා කියලා තමයි මම හිතන්නේ. ඒගොල්ලෝ මුළු ලෝකෙම ත්‍රස්ත සංවිධානයක් කියලා අංගවඩ ගවුණානේ. හැබැයි ඩයස්පෝරාව ඒගොල්ලෝ අතරිය නෑ සහ දැනටමත් උදව් කරනවා. එතකොට ප්‍රොෆෙසර්, පද්මනාභාගේ ඝාතනයෙන් පස්සේ EPRLF එකට මොකද වුනේ? කවුද ඒක ලීඩර්ෂිප් එක බාරගත්තේ? ඇයි? වරදරාජ පෙරුමල්. එයා තමයි ඊළඟ ලීඩර්ෂිප් එක. You mean the first chief minister of North East province, right? Yeah. Yes. He is the person. අපි යාගෙන ආටිකල් එක කරමු ප්‍රොෆෙසර්. வரதா எனக்கு மூத்த மகள் கண்ணம்மா பற்றித்தான் பயம். அதேனப்பா கௌரவி? இது ஒரு லவ் அஃபேர் தான் என்றாலும் அந்த அக்கள் வெஜிடேரியன், கண்ணம்மா நான்வெஜ். அவளை பற்றி எனக்கு தெரியும் தானே.
எப்படி சேவிக்க போறாளோ தெரியல. என்ன சொல்றீங்களோ? அங்க இனி நான் சொல்றதுண்டும் உங்களோட காதுல விழுதில்லையே. கௌரவி, கௌரவி, நீ ஒன்றுக்கும் பயப்படாத. ஷீ இஸ் மை டாட்டர். ஷீ நோஸ் ஹவு டு மேனேஜ் எவ்ரிதிங். பயப்பட வேணாம் என்று நீங்கள் சொல்லுவீங்கள். ஆனால் நாங்க இப்ப இருக்கிறது கன தூரத்துல, தொடர்ந்து ஒரு இடத்துல இருக்க இயலாது. இன்றைக்கு டெல்லி, நாளைக்கு சென்னை, அடுத்த நாள் இலங்கை. பி பாசிட்டிவ் அம்மாஜி. இதுவும் கடந்து போகும். நிலைமைகள் வேற. நான் முக்கியமா இதை பற்றியாவது கதைக்க வெளிக்கிட்டா உங்களுக்கு நித்திர வருது என்ன? நான் இதை பற்றி இனி ஒன்றும் கதைக்க மாட்டேன். எனக்கு இருக்கிற பிரஷர் எனக்கு தான் தெரியும், உங்களுக்கு விளங்குதில்லையே. ஐயோ கௌரவி, நான் இதுகளை பற்றி உங்களை விட யோசிக்கிறேன். கௌரவி, லிசன், டோன்ட் பி எக்ஸைட்டட். ஒவ்வொரு நாளும் இந்த மறுமொழியைத்தானே நான் கேட்க வேண்டியிருக்கு. ரெண்டாலும் வரதா? உங்களை நினைக்க பெருமையா இருக்கு. ප්‍රොෆෙසර්, අපි අපේ වැඩට කොහොමද දැන් ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරගන්නේ? මගේ ඉන්නවා හොඳ ඉන්ෆෝම කෙනෙක්. මම හිතන විදිහට රෝ එකත් එක්ක මිනිහාගේ සම්බන්ධයක් තියෙනවා. එයාට ලේටස්ට් නිවුස් එනවා. මිනිහත් එක්ක අපි පොඩි චැට් එකක් දාලා බලමු. ප්‍රොෆෙසර්, ඉන්දියාවේ නිකන් ඉඳලා නෑ නේද? ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරන්න පුළුවන් කීප දෙනෙක්ම ටච් එකේ තියන් ඉන්නවා. That's the place. Sit, sir. Good morning, sir. Very good morning. After a long time. Yes, sir. How are you? Fine, sir. Okay. And by the way, this is my friend, Shahan. Hello, sir. Hello. Sir, any order? What do you like, Shahan? Anything you like. Mixed fruit? Two? Okay. Please. I will come soon, sir. Good. 5 minutes, sir.
Yes, sir. Okay. Here. Take that. එතකොට මේ රිපෝට් එකට ඕන ඉන්ෆර්මේෂන් ටික මට මෙයාගෙන් කලෙක්ට් කරගන්න පුළුවන්ද? බොන්නකෝ. මම මෙතනට එන්නේ. මිනිහා මාත් එක්ක හොඳට කතා බහ කරනවා. එයා දන්න දේවල් සාමාන්‍ය අලුත් නිවුස් වගේ ඒවා එයාට කොහොම හරි ඒවා එයා මට කියනවා. කොහෙන්ද මෙයාට ඉන්ෆර්මේෂන් එන්නේ? අදාළ තැන්වලින් එයාට සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා අපිට. ඔව්. විතරම වතුර බෝතල් බොන්න බලාගන්න මේ ආවම. කැමත් ඒ වගේ. How much? Here the bill, sir. How much? 50 rupees, sir. This stone, sir, can't accept. Oh. Don't? Thank you, sir. Shan, give me the tea, please. 1 minute. No, it's okay. You keep this also. Thank you, You sir. can change this at the market. Okay? Sir, there are some important news for you. Is that so? Interesting. Yes, yes. Shall we go out for a moment? Sir, this is confidential, sir. He is one of my good friends with us. No problem. Sir, wait outside. I will come. Okay. Take the bag. Okay, sir. Let's go. Let's go. Sir, I want to go quickly. What do you want to say now? This is the latest news. But I can't say the date exactly now. But I know it will happen very soon. You know the leader of EPRLF, Varadaraja Perumal? He is coming here for his elder daughter wedding confirmation. There is a LTT taxi driver called Thambi Dore. He is staying here with another 6 people and do lot of smuggling and weapon business. I would say he is This person know very you? dangerous person, sir. Oh. அண்ணே வணக்கங்க அண்ணே. எங்க போற நீ? வண்டியில ஏறு. அண்ணே நான் இப்போ வேலை. அது கிடக்கட்டும், வண்டியில ஏறு. சரி அண்ணே. யாரோட நீ கதைச்சு கொண்டிருந்த நீ? அந்த ப்ரப்போசர் சார் அண்ணே. யார் அந்த கூட இருந்த மற்றாள்? தெரியாது. ப்ரப்போசர்கிட்ட ஃப்ரெண்டுன்னு சொன்னாரு. அவன் எங்கத்தை ஆள்? சரியா தெரியல. அவர் பொம்பேக்காரன்னு நினைக்கிறேன். ஆமா, ஏன் இதெல்லாம் கேக்குறீங்க? எஞ்ச அவங்க இலங்கைன்னு உனக்கு தெரியாதோ? எனக்கு ஒண்ணுமே தெரியாது. அவன்கிட்ட நீ என்ன சொன்ன நீ? அண்ணே ப்ளீஸ் அண்ணே, நான் ஒண்ணுமே சொல்லல அண்ணே. நான் வேலைக்கு போகணும். என்னை விடுங்க அண்ணே, ப்ளீஸ் அண்ணே, நிறுத்துங்க அண்ணே. மூடு வாய. தாய் நாட்டுக்கு துரோகம் செய்தா என்ன நடக்கும்னு தெரியும் தானே?
අද රස්න ටිකක් අඩුයි නේද? ප්‍රොෆෙසර් නම් එහෙම තේරෙන්නේ. මට නම් එළියයි ඇතුලේ දෙකම බොයිල් වෙලා වගේ. ඒ කිව්වේ? නෑ. අර වර්ධරාජා ගැන ඉන්ෆර්මේෂන් එකමයි මගේ ඔළුවේ කරකින්නේ. ඇයි? ආටිකල් එකක් කරන්නද? නැහැ. අපිට බයිද ප්‍රොෆෙසර් වැඩේ නවත්තන්න? පුළුවන්. හැබැයි හරියට ප්ලෑන් කළොත් හරි වෙන එකක් නෑ. ඔව්. අපි පොලිසියට කියමුද? Are you mad? How can you trust anyone here? ඒකත් ඇත්ත. ප්‍රොෆෙසර් අපි අර කොල්ල හම්බෙන්නේ නැහැ. ඔය කොල්ලද? අර ප්‍රොෆෙසර් ඉන්ෆර්මේෂන් දෙන මෑන්. දැන්ද? දැන් උනත් කමන්නේ, හෙට උනත් කමන්නේ. මොකද කියන්නේ? යම්. Good morning, sir. How? Fine, sir. We want to meet Mr. Sandeep. He did not come to work from yesterday. Are you sure? He's not at home also. He didn't come back? No. He අපිත් එක්ක ගියන් පස්සේ තව ඇවිල්ලා නැහැ කියන්නේ. කරදරද? මං හිතන්නේ. Do you know anything, sir? මිනිහා යන්න ඇති මං හිතන්නේ. ඊටත් දෙව් ආවේ නැත්තම් අපේ කරපටියයි දන්නේ නැහැ. නෑ එහෙම වෙන එකක් නැහැ. අපි කෝකට ගිහලා බලමු. Okay, we will check. Okay, sir. Thank you. Okay, Bye. thank you. Okay, sir. Fine. දැන් මොකද කරන්නේ? සමහර විට ඔයට ඇවිල්ලා ඉන්නත් පුළුවන් නේ. වත්ද? අපි එටත් ඇවිල්ලා බලමු. දැන් යන්න. Yes. Hi, sir. How are you, sir? I'm Sandeep friend, sir. Do you know me? Sir, last time I met you, he told me about you. Have you seen him? No, sir, not for a long time. Oh, I see. Sir, where are you going, sir? Home? Water park. I will take you, sir. Please, sir, come, sir. No, please it's come, okay. sir. Please come, sir. I'll take you. Come, sir, What do you please. think? Shall we? Let's go. Come, sir. Voila.
Sir, you are from Sri Lanka? Yes. How do you know? I just thought. How is doing Rajapakse? Who is Rajapaksa? Your president, no? Do you want to know about the war? Yes, yes. Sri Lankan people's killing Tamils, no? Sorry, army people. I think first your question is wrong. You see, we Sri Lankans don't kill Tamil people. We are living like our own brothers and sisters. But you have to understand, there's a problem, a different problem in the country. Yes. That's why the army is fighting against the terrorism. You have to understand the situation. Yes, sir. I think you are interested in politics. Ena? No, sir. Just I am reading newspaper only always. Good. But I want to tell you one thing. Always you read good papers and listen only good news. Okay. Huh? Okay, sir. That's what I told you. And don't misunderstand our country, okay? Okay, sir. Our country is very good. Our country is very respectful. Our country's people are very respectful. Don't forget this, okay? Yes, sir. We are getting close. Yes, we are getting to our place. Just stop at the front lane, please. You are in Chandra Road? No, we are at the Kovil Road. Kovil? Okay, sir. How much? 200 rupees, sir. Here. Bye, sir. Excuse me. You want a taxi? No thanks. My friend has a vehicle. Okay. Professor, මට පේන්නේ අරගියේ තම්බි දොරේ වගේ. කොහොමද එහෙම කියන්නේ? මේ නෝට් එක මතක නැද්ද ප්‍රොෆෙසර්? මට පේන්නේ මූ සංදීප්ට ගේමක් දීලා වගේ. ෂේ. How do you say that? ප්‍රොෆෙසර් මේ ටේප් එක අලවලා රෙස්ටොරන්ට් එකේ සංදීප්ට දුන්නේ. මතකද? මේක මොනවද සම්බන්ධයක් තියෙනවා සාර්? මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ ප්‍රොෆෙසර්. අපිට අගලා ත්‍රිවිල් එක කරා මෑන් ෆලෝ කරමු. Okay, let's go. தம்பி அந்த அம்பசரை காரை ஃபாலோ பண்ணுங்க சீக்கிரமா. அப்படியே போங்க.
සෝමින්ද මං ගිහලා බලන්න මොනවද වෙන්නේ කියලා. පරිස්සමෙන් සාම් පරිස්සමෙන්. ஏய் என்னடா வேலைக்கு தொடங்கிட்டியல் போல அண்ணன் அண்ணா வாங்க 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 எப்படிடா எப்படி இருக்கு இன்றைக்கு நீ ராமேஸ்வரம் போக வேணும் சரியோ இந்த நாட்கள் இன்றைக்கு கொஞ்சம் வேலை கூடுன நாள் ප්‍රොෆෙසර් උන් සෙට් එක උඩ ඉන්නේ. අපි මෙතන ඉන්නක ඇඟට ගුණ නැහැ. අපිට අග්ගල මාරු වෙමු. ප්‍රොෆෙසර් යස් හා ප්‍රොෆෙසර් හිතන විදිහට මේ යුද්ධේ පටන් ගන්න මූලික හේතුව මොකක් වෙන්නද? යුද්ධෙට මූලික වුණේ දේශපාලනයයි දුගී බවයි විරකියාවයි තරුණ හසානයයි ඔන්න ඔය කාරණා තමයි මේ යුද්ධෙට මුල්ුනේ. එතකොට යාපනයේ හිටපු නගරාධිපති දොරයප්පගේ ඝාතනයකට හේතුුනේ නැද්ද? මං කිව්වේ මේ ඒත් එක්ක ඇතිවෙච්ච කලබල වගේ දේවල් එක්ක. ඊට කලින් නොයෙකුත් හේතුන් මත ඔය විශ්වවිද්‍යාලයේ තරුණයන් දෙමළ විශ්ව මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ පටන් අරගෙන තිබුණේ. ඒකේ ඇතිවෙච්ච වර්ධනයත් එක්ක තමයි සමහර දේවල් අනිත් පැත්තට හැරිලා මේ වගේ අරගල වලට පෙළඹුණේ. විජේගේ වීඩියෝ එකක් නේද? මම ශාන්ගේ හාන්න කියලා හිටියේ. ඔය පද්මනාභ ගැන ලියන වෙලාවේ විජේ ගැන ලියන්නකෝ. But anything in return. Okay, thank you. We are here on a historic day. Is this the first time you have an exchange of soldiers and prisoners? ඇත්තටම ප්‍රොෆෙසර් මම විජේ ගැන ආටිකල් එකක් කරා. A few days ago, as you know, we got ප්‍රොෆෙසර් හිතන්නේ විජේ කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? මම හිතන්නේ එයා හිටියා නම් රටේ ජනාධිපතිකම වුණත් කරන්න සුදුසු පිරිසුදු ජනප්‍රිය නායකයෙක්. එයා යාපනයේ ගිය එක ගැන කොයිතරම් කයි කතන්දර ඇදුනත් ශාන් එයා දේශපාලනයෙන් විසඳා ගැනීම සඳහා ඒ ගැන හිතලා රට වෙනුවෙන් යාපනයේ ගිය අවංක ගමනක්. එයා පොඩි මිනිස්සු අතරින් ආපු මනුස්සයෙක්. ජනාධිපති ප්‍රේමදාස වගේම එයත් පොඩි මිනිස්සු අතර ආපු නායකයෙක්. ප්‍රොෆෙසර් මට හිතෙනවා තව සුමානයක්වත් ඉන්න තිබ්බනම් හොඳයිනේ කියලා. ඇයි? ඒ මොකද? හරිම ඉන්ටරෙස්ටිං. විශේෂයෙන් ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරනකොට මට අහන් ඉන්න හරිම ආසයි. Who is that? Professor! Professor! කදව තිරංගෝ! Professor! මේ වෙලාවේ? කදව තිරංගෝ! Who is that? Professor! Wait! ප්‍රොෆෙසර් දොර අරින්න මම පිටිපස්සෙන් ගිහලා කවුද කියලා බලන්නම්. யாரது என்ன வேணும்? யார் நீ? என்ன வேணும்? நீதான் ப்ரொஃபசர். ஆமா. மற்றவன் எங்க? அங்க யாரு? எங்க மற்றவன்? வா வெளியே. விடு. நீதான் வேணும் எனக்கு. கையை விடு. என்ன நான் நினைச்சு கையை பிடிக்கிறேன். கையை விடுன்னு சொல்றதானே. விட மாட்டேன். கையை
வெளியே விடுன்னு சொல்றேன்ல. எங்க எங்க சொன்ன வா வெளியே. உன்னை நான் யாருன்னு காட்டுறேன். வா வெளியே நீ வா வெளியே. எங்க மற்றவன்? யாரும் இல்ல. எங்கடா மற்றவன்? யாரும் இல்லன்ற. சாய், நீ உள்ள போய் தேடி பாருடா. ஜான், கபூல் வேணாம். என்ன சொல்ற நீ? அங்கதான் வாங்க. டேய் எழுப்பு கூடா. டேய் எழுப்பு கூடா. என்னடா எழுப்புக்கோ எழுப்புக்கோ. அவனை சுடுங்க. வாடா வாடா. இப்ப பிரச்சனை பட இயலாது. சனம் எழும்பிடும். ப்ரொஃபஸர் ஹரியா. ப்ரொஃபஸர் මගේ අරුණාගේ. I can't run anymore, Sean. ප්‍රොෆෙසර් බලන් ඉඳලා හරියන්නේ නැහැ. අර වගේ යාළුවෙක් ඉන්නව නේද? පොලිස් ඔෆිසර් කෙනෙක්. අපිට කෝල් කරලා ඉන්ෆෝම් කරමු. බලන් ඉන්න එපා. මොනවද කල්පනා කරන්නේ? නෑ මම මේ කල්පනා කරලා බැලුවේ අපේ ජීවිතය ගැන. ජීවිතය ගැන? මේ දැන් බලන්න මුහුදු රැල්ල දිහා. රැල්ල ගහගෙන එනවා. ඊට පස්සේ ආයෙත් ගහගෙන එනවා. ආයෙමත් ඒකම වෙනවා. ඕකේ ඉවරයක් නෑ නේද? සහන් අපේ ජීවිතේ රැල්ල වදින්නේ මෙන්න මේ මුහුදු රැල්ල වගේ තමයි. නරගඩා. ஏறவாண்டில வாயை மூடிக்கொண்டு நடங்கடா. கோஷான் இங்க லோக்க கோலோட்டுக்கு விතරයි ඉන්නේ. கிளம்பு. කඩපෙන් අරු පැනලා වගේ. ப்ரொஃபஸர் பாப்பா இனி கொஞ்ச காலத்துக்கு தலைமுறைவா தான் இருக்க வேணும். சார் எல்லாத வெளியாடு. வா வா எல்லாரும். வருஷ வருஷ
Sir, you're a rapist. Rapist? Yes, sir. Rapist. Bring him to me. Bring him to me. Yes, sir. Okay, sir. I will start from him. மத்தவளையும் கொண்டு வா. Okay, sir. கொண்டு வாங்கடா. முதல்ல இவன், அப்புறம் நீங்க. எங்க போகணும் சார்? எங்க பாருங்க, இந்த கேஸ்ல இருந்து தப்பிக்கணும்னா உண்மையா சொல்லுங்க. சரி, இப்ப போங்க. போங்க போங்க. நீங்களா உண்மையை ஒத்துக்கோங்க. அடுத்தது யாரு? வரிசையில வா, வரிசையில வா. எல்லாம் வரிசையில வா. அவன் கடவுளை வேண்டிக்கிட்டு வா. சீக்கிரமா வா எல்லாம். நாங்கள் அப்பாவிங்க சார். என்ன நடக்குது சார்? இதுதான் நம்ம சேரு விசாரிக்கிற முறை. புரியுதா? உண்மையை சொல்லணும், உண்மையை சொல்லணும். எதையும் மறக்கப்படாது. பொய் சொன்னா தப்ப மாட்டீங்க. என்னன்னா நீ கீழே பாக்குற? ஏய், எல்லாரும் நல்லா பாத்துக்கோங்க. தப்பு பண்ணா தண்டனை இருக்கு. அடுத்தது யாரு? இதுக்கு மேல நீங்களா உண்மையை ஒத்துக்கிட்டா சரி. வா வா வா. அடுத்தது யாரு? வா வா வா. வரிசையா வா. நல்லா பாருங்க தண்டனைய. எல்லாரும் ஒழுங்கா கேட்டுக்கங்க. உனக்கும் சேர்த்ததா? உன்னை இங்க யார் அனுப்புனது? உனக்கும் சேர்த்ததா சொல்றேன். இப்ப உண்மையை நீ சொல்லல. நான் சொல்றேன் சார். நான் சொல்றேன். உண்டு இல்லைன்னு பண்ணி போடுவேன். சொல்லணும். மறைக்கல சார். யார் உங்க லீடர்? நான் சொல்லணும். அவளத்தையும் சொல்றேன். யார் உங்க லீடர்? மறைக்கல. சொல்லு. யார் உங்க லீடர்? சொல்றேன் சார். இவங்க உள்ள போடு.
பிடிபட்ட எங்கட ஆக்களை எப்படியும் வெளியில் எடுப்பேன். வடக்கு கிழக்கு மட்டுமில்ல, முழு ஈழத்தையும் வெல்லுவோம், முழு இலங்கையும் பிடிப்போம். வெகு சீக்கிரத்துல இது நடக்கும். எல்லாமே முடிஞ்சு போச்சது. இனி சயனைத்தான். போலீஸ் 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 ஐயோ, என்ன ஒன்றும் செய்யாதீங்கோ, என்ன விட்டுருங்கோ, ஐயோ என்ன விட்டுருங்கோ, எந்த பஞ்சாதியையும் அம்மாவையும் விட்டுருங்கோ. நான் அடிக்க போறேன், அவங்க எல்லாத்தையும் அழிக்க போறேன், அழிப்பன், எல்லாத்தையும் அழிப்பன். இந்த எல்லாத்துக்கும் முடிவு என்ற கையில தான். எல்லாரையும் பிடிச்சாச்சு. வழக்கு எப்படின்னு சொல்லுங்க, நானும் கோர்ட்டுக்கு வரேன். ஓகே ப்ரொஃபஸர், அப்படியே நல்லபடியாக முடிச்சிட்டீங்க. Good morning. Good morning. It's a great help you have done for me. Don't worry, that's my job now. Anyway, we'll catch that person very soon, huh? Okay? Shyam, time to airport. So officer, hope we are safe on the way. Don't worry, but I can't give that my police code, okay? But be careful, be alert, huh? Officer, இவர் ட்ராப் பண்ணிட்டு பாரு. Yeah. ஈவினிங் வீட்டில் இருப்பீங்களா? ஆமாம், I'll there. Then we'll meet in the evening. All right. Okay, Professor. Okay, take care. See you in Sri Lanka. Sure. Maybe. Bye. Flight එක තව වෙලා තියෙනවා. ෂාන් ආපු එකෙන් සෑහෙන දෙයක් වුණා නේද? මටත් හරිම සතුටුයි ප්‍රොෆෙසර්. මගේ වැඩත් කරුණා. ඊටත් වඩා දෙයක් කරුණා. නැද්ද? ඒ මනුස්සයව ඒගොල්ලෝ කිඩ්නැප් එහෙම කරලා තිබුණා නම් තාත් මරණයක් වෙන්නත් ඉඩ තිබුණා නේද? ඒක ඇත්ත. කිඩ්නැප් කරලා නිකන් ඉන්න නැද්ද? by the way ප්‍රොෆෙසර් ලංකාවට එන්නේ කවද්ද? බලමු. මම බලන් ඉන්නවා ප්‍රොෆෙසර් ලංකාවට එනකන්. කියන්නත් බෑ.
බෑ කියන්නත් බෑ. ප්‍රොෆෙසර් පුළුවන්ගේ දන්න සිංහල වෘත්ත කාලට එන්න. that depends. ඉස්සෙල්ලා තීරණය කරන්න එපා එනවද නැද්ද කියලා. මම බලන් ඉන්නවා ප්‍රොෆෙසර් ලංකාවට එනකම්. හරි සන්තෝසයි. ෂාන් ආපු එක ගැන. God! හැප්පුණා නේද? போடா ஓடுடா நீ ஓடு போ What happened? Are you okay? He's trying to keep you down. You run and escape. You run and escape. Don't worry about me. You don't worry about me. Are you sure? You don't worry about me. Run, Sean. Run. Run. டேய் ஓடி தப்பலாமடா நினைக்கிறேன். நில்லுடா. டேய் நில்லுடா. Hey! Hey you! I don't want to fight with you. No, I want to kill you. You are misled. I want to kill you. Yes, I want to kill you. No, I want to kill you. I want to kill you.
සඳහිරු රකිනා නෙරණ සිසාරා සරන්නියේ ගනදුරු දුරනා රන්මිනී පහන සංසාරිනී මාහෙල රැචිනි නුඹ මගේ නුඹ මගේමයි බින්දුනු සියපත් මිදුනු දුනුදිය එකට කැටිකොට රුපු හෙලන්නට දෝ කාල කළගින විපුල ගුණ ඇති මිනිස් දහමින් නිවාලන්නට කොහේ යන්නද ඉහෙගිනි ඇවිලිදෝ සසරේ දිගු ගම